වන්දිමි බුදු සැකි රජින්දානන් සනරාමර ලෝක සිවංකර අංගී රස වූ දසබලධාරී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා සාදු කියන්න. ආදි කල්යාණ වූ මධ්‍යේ කල්යාණ වූ පරියෝසాన කල්යාණ වූ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා සාදු කියන්න. ඒකාන්ත වීත රාගී වූ ඒකාන්ත වීත දෝෂී වූ ඒකාන්ත වීත මෝහී වූ තුන් ලෝකයට පින් කෙතක් බඳු වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා සාදු කියන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන බුදු අදිටන් මත මේ ලක්දිව රෝපිත වුණු ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගෙන් පැන නැගුණු ඒ උත්තම බෝධි අංකුරයන් වහන්සේ නමක් පුද පෙළහරින් වඩම්මවාගෙන මේ කොළොන්නාව අබේසිංහාරාම මේ පුදබිමෙහි රෝපණය කළා. අප දැස්මානයේ වැඩ ඉන්න ඒ ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගේ බෝ ගුණය කා වැදුණු බෝ බලය කා වැදුණු මේ උත්තම බෝධිරාජයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා කියලා සාදු කියන්න. විහාරස්ථානයේ වැඩ හිඳින ගරු කටයුතු නායක සාමීන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝ රත්නයෙන් මේ උත්තම සම්බුද්ධ පූජාව බෝධි පූජාව මේ ආශීර්වාදාත්මක පින්කම සිදු කිරීමට අවසර ලැබේවා කියලා සාදු කියන්න. සුපින්වතුනි, අද මේ මුළු ලෝකයටම වාසනාවන්ත දවසක්. මුළු ලෝකයාම අද දවස ප්‍රීතියෙන් සතුටෙන් සුභාශිංසනයෙන් ආරම්භ කරපු දවසක්. 2026 නව වර්ෂයේ පළවෙනි දිනයයි අද දවස. බොහෝ දෙනෙකුගේ සිත් සතන් තුළ බලාපොරොත්තු පැතුම් අදිෂ්ඨාන ආශීර්වාදයන් පෝදින දවසක්. එබඳු ලෝකයම සමරන දවසක අද මේ විහාරස්ථානයේ සම්බුද්ධ පූජාමය පින්කමක් සිදු කරලා ආශීර්වාදාත්මක පින්කමක් සිදු කරලා මේ විහාරස්ථානයටත් මහා සංගරුවනටත් සතර පේරුවේ සැදැහැති දායක සුපින්වතුන්ටත් ගම්වාසී රටවාසී ලෝකවාසී සියලු සත්වගටත් ආශීර්වාදයන් සිදු කිරීමටයි ඔබ හැම කෙනෙක්ම මේ සූදානම් වෙන්නේ. එමෙන්ම මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ යම්තා මහා සංඝ රත්නයක් වේද ඒ අපවත් වී වදාළ සංඝ පීත්‍රූන් වහන්සේලාට අද මේ උතුම් කුසලානුභාවය එතුමන් වහන්සේලාට ඉක්මන් ජීවිතයක් තුළදීම මගඵල නිවනින් සැනසෙන්න ගුරු පූජාවක් වේවා කියන පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම මේ පින්කම වෙනුවෙන් යම් සැදැහැති කෙනෙක් දායකත්වයන් දරුවද සහභාගීත්වයන් දරුවද ඒ සුපින්මත් හැම සියලු දෙනාටත් විශේෂයෙන්ම පළවෙනිදා සම්බුද්ධ පූජාමය පින්කමේ දායකත්වයන් දරන ඉන්ද්‍රාණී හේමලතා මහත්මිය ඇතුළු හැම දෙනාට නිරෝෂා මහත්මිය ඇතුළු හැම දෙනාටම ආශීර්වාද කිරීම ඒ දායකත්වයන් සිහිපත් කිරීමත් එමෙන්ම කොළොන්නාව ශ්‍රී සුගත සමයෝදය
දහම් පාසලේ දරු දැරියන් විසින් ඒ ආචාර්ය මණ්ඩලය විසින් මේ පහන් ආලෝක පූජාවන් සිදු කිරීමෙහි දායකත්වයන් දරනවා. ඒ හැම දිනාටමත් ආශිර්වාද කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. පින්නතුණියේ පැතුම් බලාපොරොත්තු අදිටන් අපේ සිත් සතන් තුල තබාගෙන අපි හැම කෙනෙක්ම මේ සම්බුද්ධ පූජාමය පින්කම ආරම්භ කරමු. ඒ සඳහා පළමුවෙන්ම සුපින්වත් ඔබ හැම කෙනෙක්ම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා 3 වතාවක් නමස්කාරය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammam saranang gacchami Dutiyampi sangham saranang gacchami Tatiyampi buddham saranang gacchami Tatiyampi dhammam saranang gacchami Tatiyampi sangham saranang gacchami Panatipata veramani sikkapadam samadhiyami Adinnādāna veramani sikkapadam samadhiyami Kāmesu miccācārā veramani sikkapadam samadhiyami Musāvādā veramani sikkapadam samadhiyami Surāmeraya majjapamā daṭṭānā veramani sikkapadam samadhiyami Utum tisarana sahita Sikshāpada sīlaya Kāya sucaritaya pinisa Vacī sucaritaya pinisa Sīla pāramitāva pinisa Mama adhitan karaganimi Tisaranena saddin pañcasīlaṃ dhammam sādhukam Surakkitaṃ kattvā appamādena sampādeta පින්නතුනි මේ උතුම් උදාරතර සම්බුද්ධ වන්දනාවට බෝධි පූජා වන්දනාවට මේ පහන් ආලෝක පූජාවන්ට
මේ සෙත් පිරිත් කුසලානුභාවයට අහස් වැසි සියලු දෙවියෝ, දිවතලවල සියලු දිව්‍ය රාජවරු, බඹතලවල සියලු බ්‍රහ්ම රාජවරු, නාග ලෝකවල සියලු නාග රාජවරු දිව සිතින් මේ පින්කම ආරමුණු කොට ගනිත්වා. දිව කනින් මේ පින්කම අසා දරා ගනිත්වා. දිව ඇසින් මේ පින්කම දෙවියෝ දකිත්වා කියන සිතින් අපි මෙසේ දෙවියන්ට ආරාධනා කරමු. මෙහෙම කියන්න. අහසේ සිටින දෙවි වරුන් වඩිවා. නාලොව නාරජ වරුන් වඩිවා. සතරවරම් දෙවිවරුන් වඩිවා. සත් දෙවිඳුන් පින් කමට වඩිවා. බඹ තලවල බඹ පිරිස වඩිවා. මෙත් බෝසත් පිරිවරද වඩිවා. දිව බඹනානර හැම තුටු වේවා. මේ පින් බලෙන් සැනසුම වේවා. මේ පින් බලෙන් සැනසුම වේවා. සාදු සාදු සාදු. රහසින් වත් නොකළ පව් කෙලෙසුන් සේදු සිඳිමින් මිසදිටුව සාදහම් මග පැදු. සතතින් ලොවට සගමුත් සිරි සැප සැදු. අරහං මුනිඳු දිවරෑ නම දිමු සාදු. සම්මා සම්බුදු පියාණෙනි, දසත විහිදෙන ගුණ සුවඳින් ඔබ වහන්සේ මේ මගුල් සක්වල සුවඳවත් කළසේක. දස දහසක් සක්වල දෙව් මිනිසුන්ගේ සිත් සතන් නුවණ එළියෙන් එළිය කළසේක. පුදුන් සිත්හි මොහඳුර නැසූසේක. ලොවි ලොවුතුරු සැප සදා දෙන දහම් වැසිවස්වා 11 වැදෑරුම් දුක්ගිනි නිවාලූසේක. ලෝ සතුන් සදා සුවයෙන් සුවපත් කළසේක. එවන් අසිරිමත් අසීමිත ගුණ කඳින් බිඳක් මුත් ඔබ වහන්සේ හමුවෙහි පළකොට වඳින්නට පුදන්නට ගුණ ගයන්නට
සිරිපාපියුම් වැඳ සැදැහෙන් අවසර පතමි. සියලු වරදට සමාවී අවසර දී වදාරණ සේක්වා. සාදු සාදු සාදු. එක විට කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවති. සත්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි විඤ්ඤෝහිති. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. පින්නතුනි, ඒ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍ය අවබෝධ කළා. විශ්වයේ යම්තා ඇතිතතු පවතිනවා නම් ඒ විශ්ව යථාර්ථය ඒ බුදු නුවණින් අවබෝධ කළා. යාව තකන්නේයං තාව තකඥානං. විශ්වයේ අවබෝධ කරගත යුතු යම් ධර්මයක් තියෙනවා නම් ඒ සියලු ධර්මතා එකකදුවක් නොඅඩුව සියල්ලෙන් සියල්ල අවබෝධ කරා. තාව තකඥානං යාව තකන්නේයං
බුදු නුවණ යම් පමණද විශ්වයේ අවබෝධ කරගත යුතු ධර්මතා එපමණයි. ඉන් එහා කිසි දෙයක් කිසි කෙනෙකුට අවබෝධ කරන්න නැහැ. ඒ තරම් බුදු නුවණ ගාම්භීරයි. ඒ තරම් බුදු නුවණ මහානීයයි. එබඳු බුද්ධ ගුණ සාගරයට බැසගත් සාරියපුත්‍ර මහරහතන් වහන්සේ ඒ මහරහතන් වහන්සේගේ නුවණ පමණින් ඒ බුද්ධ ඥානයන් සල්පයක් ඒ කුතුමන් වහන්සේගේ ඥාන පමණට ලෝකයට විවර කළා. තෙසැත්තෑ ඥානයන් අතර චුද්දස බුද්ධ ඥානයන් මේ මොහොතේ අපි සජ්ජායනා කරමින් ඒ බුද්ධ ඥාන වන්දනාව මෙසේ සිදු කරමු. ඔබ හැම කෙනෙක්ම මෙසේ සජ්ජායනා කරන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මා කරුණා සමාපත්ති ඥානං බුද්ධ ඥානං සම්බන්්‍යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමේහි බුද්ධ ඥානෙහි සමන්නාගතං සම්මා සම්බුද්ධං සිරසා
පින්නතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාන සාගරය මෙච්චරයි මෙපමණයි කියලා හිතන්න පුළුවන් කෙනෙක්, කියන්න පුළුවන් කෙනෙක්, විස්තර කරන්න පුළුවන් කෙනෙක්, වර්ණනා කරන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝකයේ කොතැනකවත් නැහැ. කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ ලෞතර බුදු කෙනෙක්ම ඒ බුදු කෙනෙකුගේ තියෙන බුද්ධ ඥාන විෂය පිළිබඳව, බුද්ධ ගුණය විෂය පිළිබඳව දේශනා කරන්න පටන් ගත්තොත් කල්පයක් පුරාවටම වෙන කිසිම දෙයක් දේශනා නොකොට ඒ බුද්ධ ගුණ විෂය පිළිබඳ දේශනා කරන්න පටන් ගත්තොත් කල්පය ගෙවිලා ඉවර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ආයුෂ පිරිහිලා බුදුරජාණන් වහන්සේ පිරිහෙනවා. හැබැයි ඒ දේශනා කරන්න පටන් ගත්ත බුද්ධ ගුණ විෂය, බුද්ධ ඥාන විෂය දේශනා කරලා නිමා කරන්න බැරි වෙනවා. එච්චරටම බුදු කෙනෙකුගේ බුදු නුවණ පරම ගාම්භීරයි, අනන්තයි, අප්‍රමාණයි. පින්නතුනි බුද්ධ විෂය, ඒ බුද්ධ විෂය සාගරය අතර ගාම්භීරම ධර්ම විෂය තමයි පින්නතුනි අනන්තනය සමන්නාගත සමන්ත ප ဋ ාණය කියලා කියන්නේ. පින්නතුනි ප ဋ ාණය කියලා කියන්නේ නාම රූප ධර්ම පිළිබඳ තියෙන ගාම්භීරම ණය ක්‍රමය. නාම රූප ධර්ම කියලා කියන්නේ පින්නතුනි අහසේ තියෙන දෙයක් නෙමෙයි, පොළොවේ භූමිගත වෙලා තියෙන දෙයක් නෙමෙයි, මේ විශ්වයේ කොහේ හරි තියෙන දෙයක් නෙමෙයි. නාම රූප කියලා කියන්නේ සිත කය පිළිබඳව පවතින යථාර්ථය. ඔබේ සිතේ, ඔබේ කයේ තියෙන යථාර්ථය, සත්‍යය, ඇත්ත තමයි නාම රූප ධර්ම කියලා කියන්නේ. ඉතින් ඒ නාම රූප ධර්ම පිළිබඳව ගැඹුරුවටම විස්තර කරන බුද්ධ ඥාන විලාසය තියෙන්නේ ප ဋ ාණ අභිධර්මය තුල. මේ වෙලාවේදී ඒ බුදු නුවණින් අවබෝධ කරගත් ගාම්භීරම ධර්මතාවය වන අනන්තනය සමන්නාගත සමන්ත ප ဋ ාණයෙහි සූවිසි ප ဋ ාණ ණය ක්‍රමයෙහි ඒ උතුම් මාතිකා පාළිය අපි හැම කෙනෙක්ම සජ්ජායනා කරමු. ධර්ම ගරුත්වයෙන්, ඥාන ගරුත්වයෙන් අප විසින් ඒ ප ဋ ාණ ඥානයන් මෙසේ සජ්ජායනා කරමු. ඔබ හැම කෙනෙක්ම මෙහෙම කියන්න. හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ
ඉන්ද්‍රිය පච්චයෝ ජාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්කමින්සු සුභාචම්බන්න රන්සියෝ නීල පීතාරත්ත සේතා මංජෙත්තාච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං තුන් ලෝකනායක අනන්ත ඥාන සාගර අනන්ත ඥාන විශාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියානිම කල සිතානිම කල නොහැකි වූ අනන්ත ඥාන ධර්මයන්ගෙන් සමන්නාගත වූසේක අනන්ත ණය සමන්නාගත සමන්ත පට්ඨාන ධර්මයන්ගෙන්
සමන්නාගත වූසේක සාදු සාදු ඒ මහා ඥාන ගුණයට දැල්වෙන පහන් පූජා වේවා බැබලෙන විදුලි බුබුලු පූජා වේවා පැතිරෙන සුවඳ දුම් පූජා වේවා උණු පැන් සිසිල් පැන් පූජා වේවා ගිලන් පස දැහෙත් බෙහෙත් පූජා වේවා සුපිපුණු සුවඳ මල් පූජා වේවා නැගුණු ශබ්ද පූජා පූජා වේවා නිම කළ වත පිළිවෙත පූජා වේවා මේ සියලු පූජාවෝ බුද්ධ පූජාවක්ම වේවා ඥාන පූජාවක්ම වේවා එක විට කියමු නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසභං යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවතාපති ගන්හාතු පූජා ලෝකානු කම්පයා පින්නතුනි මේ උතුම් බෝධි රාජයන් වහන්සේ අභියස තැන්පත් කළ සියලුම පූජාවන් උතුම් බෝධි රාජයන් වහන්සේට කරන බෝධි පූජාවක් වේවා බෝධි උපහාරයක් වේවා කියන සිතින් අපි ඒ උත්තම බෝධි රාජයන් වහන්සේ මෙසේ වන්දනා කරමු මෙසේ කියන්න සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තං
දීපේනේ තේන සාදරං පූජේමි බෝධි රාජානං ගිලාන පච්චයං ඉමං පූජේමි බෝධි රාජානං උප්පේනේ තේන සාදරං මෙසේ කියන්න බෝසතුන් හිදන් මුලේ පස්මරුන් දිනාලොවේ සත්දිනක් නෙතින් පිදු බෝරදුන් වඳින්නෙමි බෝදුමිඳුට කර වැඳුම් පිළිපැද පිළිවෙත මැදුම් සිඳ බිඳ සසරෙහි බැඳුම් වේවා මොක් සිරි විඳුම් වේවා මොක් සිරි විඳුම් එක විට කියමු යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකා පත්තෝ සම්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජාන මන්තුතේ සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ සමදිට්ඨිත දක්ඛින සාක බවං සුභ මේඝවනම්බර මේඝනිබං ජය බෝධි මහං පානමාමි වරං පින්නතුනි බුදු අදිටන් මත අවුරුදු 5000ක් කල් ලොවෙහි වැඩ හිඳින ඒ බුදු සිරුරින් සේස වුණු ධාතුන් වහන්සේලා අතර ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා අදටත් සුදු බුදු රැස් විහිදෝමින් වැඩ හිඳින රුවන්වැලි මහා සෑරදානන් වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා කියන සිතින් සයින් සුයස්මින් සුගතස්ස ධාතු නිම්මායරං සුජ්ජල
වන්දාමහං තූපවරං මහංගම්. තුන් ලෝකේ පුරාම වැඩ සිටින සියලු සර්වඥ ධාතුන් වහන්සේලාට, සියලු චෛත්‍ය රාජයන් වහන්සේලාට, සියලු බෝධි රාජයන් වහන්සේලාට, සියලු ප්‍රතිපිලිම වහන්සේලාට අපගේ උතුම් නමස්කාරය වේවා කියන සිතින් වන්දාමි චේතියං සම්බං සම්බටානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා. අනන්ත සංසාරයක පටන් මේ මොහොත දක්වා අපි ඉපදෙමින් මැරෙමින් පැමිණෙන කාලවලදී පින්නතුනි අපි මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් පමණක් ලබලා නැහැ. සම්මා දිට්ඨික ජීවිතයක් ලබලා තියෙනවා නම් ඒක ඊටාම විරල, ඊටාම දුර්ලභ අවස්ථාවක්මයි. මිත්‍යා දිට්ඨිකයන් වෙලා, අධාර්මිකයන් වෙලා, අසත්පුරුෂයන් වෙලා ලෝව පහළ වී වදාළ බුදු පසේ බුදු මහරහත් උතුමන්ට, සිල්වත් ගුණවත් ආර්ය උතුමන්ට, ත්‍රිවිධ ධාතු චෛත්‍යයන්ට, උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයට, ගුරුවර දෙමාපියන්ට දැන හෝ නොදැන සිතින්, කයින්, වදනින් යම් වරදක්, යම් අකටයුත්තක්, යම් නරකක්, යම් නපුරක් සිදු කර ඇතනම්, සිදු වී ඇතනම් මම ඒ සියලු වැරදි කර්ම දෝෂයන්ට පළමුවද, දෙවනුවද, තෙවනුවද සමා කර ගනිමි. මම සමා කර ගනිමි. මම සමා කර ගනිමි. මට සමාව ලැබේවා කියන සිතින් කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. පින්නතුනි මේ මොහොතේ මේ නව වර්ෂයට ආශිර්වාද පිණිස අපි උතුම් සම්බුද්ධ වන්දනාවක්, සම්බුද්ධ ඥාන වන්දනාවක්, උතුම් බෝධි වන්දනාවක් සිදු කරලා ධර්ම ශක්තියක්, පුණ්‍ය ශක්තියක් රැස් කරගත්තා. පින්නතුනි අපි ආශිර්වාදයක් බලාපොරොත්තුෙන් බොහෝ වෙලාවකට රැස් කරගන්නේ ධර්ම ශක්තිය, පුණ්‍ය ශක්තිය විතරයි. පින්නතුනි අපි කවුරුත් හිතන්නේ නැහැ ආශිර්වාදයක් ලබන්න නම්, ආශිර්වාදයක් කරන්න නම් ඒ හැම කෙනෙක් තුළම තව එක බල ධර්මයක් තියෙන්න ඕන. ඒක තමයි චිත්ත ශක්තිය කියලා කියන්නේ. ඔහේ ගාථාවක් කිව්වට චිත්ත ශක්තිය ලැස්සෙන්නේ නැහැ. ඔහේ ආශිර්වාදයක් කළා කියලා චිත්ත ශක්තියක් ලැබෙන්නේ නැහැ. පඳුරක් බැන්දා කියලා, කොඩියක් එල්ලුවක් කළා කියලා, බෝධියක් නෑවුවා කියලා, පූජවට්ටියක් තිබ්බා කියලා චිත්ත ශක්තිය ලැබෙන්නේ නැහැ. පින්නතුනි චිත්ත ශක්තියක් ලැබෙන්න නම් එයාගේ සිත තුළ විවිච්ඡේව කාමේහි කාමයන් යටපත් වෙන්න ඕන. විවිච්ඡේව අකුසලේහි අකුසලයන් යටපත් වෙන්න ඕන. විවේකජං පීති සුඛං නිස්කරංක වූ ප්‍රීතිමත් වූ සහනයක් වූ සමාධි සිතක් උපදින්න ඕන. අන්න ඒ සමාධි සිතයි චිත්ත ශක්තිය, චිත්ත බලය කියලා කියන්නේ. පින්නතුනි එබඳු චිත්ත බලයක් ඔබට තිබ්බොත් අන්න ඔබට තමයි ධර්ම ශක්තිය,
පුණ්‍ය ශක්තිය, චිත්ත ශක්තිය ලැබපු තැන තමයි විශ්ව ශක්තිය කියන එක ඔබට ලැබෙන්නේ. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕන ඔහේ පූජාවක් කළා කියලා, ඔහේ වන්දනාවක් කළා කියලා, ඔහේ පිරිත් සූත්‍රයක් සජ්ජායනා කළා කියලා අපිට බලවත් උතුම් ආශිර්වාදයක් රැස් කරගන්න බෑ. ඒ වෙනුවෙන් ධර්ම ශක්තිය උපදින්න ඕන, කුසල ශක්තිය උපදින්න ඕන, චිත්ත ශක්තිය උපදින්න ඕන. මේ වෙලාවේදී අපි ඒ චිත්ත ශක්තිය ඉපදෙන උතුම් භාවනා මානසිකාරයකට යොමු වෙනු. පින්නතුනි, භාවනා මානසිකාරයකින්ම පමණයි චිත්ත ශක්තියක් ලැබෙන්නේ. විවිච්ඡේව කාමේහි කාම අරමුණු යටපත් කරන්නේ භාවනා අරමුණකින්ම විතරයි. විවිච්ඡේව අකුසලේහි අකුසල චේතනා යටපත් කරන්නේ භාවනා මානසිකාරයකින් විතරයි. භාවනා මානසිකාරයක් කියන්නේ බුදු ගුණයක් හෝ මෛත්‍රී සිතක් හෝ අසුභ කමඨහනක් හෝ මරණ සතියක් හෝ කෙනෙක් හිත තුල වඩනවා නම් අන්න ඒ හිත තමයි භාවනා මානසිකාරය කියලා කියන්නේ. එබැවින් මේ මොහොතේ ඔබ හැම කෙනෙක්ම ඔය ඉඳගෙන ඉන්න පහසු ඉරියව්වෙම වාඩි වෙලා වම් අත්ල මත දකුණු අත්ල තබාගෙන මොහොතක් ඇස් දෙක පියාගන්න. ඔබට දැන් අරමුණු වන ඔබේ අනාගත අතීත ලෝකයේම මොහොතක් පැත්තකින් තියන්න. මේ මොහොතටපත් වෙමි, මේ මොහොතටපත් වෙමි කියලා ඔබ හිතන්න. හුස්ම රැල්ල අරමුණු කරන්න. ඔබ හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න. හුස්ම ගන්න බව, හුස්ම පිට කරන බව හොඳට හිතින් බලාගෙන ඉන්න. හුස්ම ඇතුළු වෙනවා, හුස්ම පිට වෙනවා. හොඳට හිතින් අරමුණු කරන්න. හුස්ම දිහා මොහොතක් බලා හිඳින්න. හුස්ම දිහාම මොහොතක් බලා හිඳින්න. දැන් මෙසේ ඔබ බුදු ගුණ හිතින් මෙනෙහි කරන්න. කටින් කියන්නේ නැතුව, වචනයෙන් සජ්ජායනා කරන්නේ නැතිව හිතින්ම ඔබ මේ බුදු ගුණ මෙසේ මෙනෙහි කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං ගුණ අනන්තයි අරහං ගුණ අනන්තයි අරහං ගුණ අනන්තයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං ගුණ අනන්තයි අරහං ගුණ අනන්තයි අරහං ගුණ අනන්තයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං ගුණ අනන්තයි අරහං ගුණ අනන්තයි අරහං ගුණ අනන්තයි. ඒ බුදු ගුණය නැවත නැවත හිතන්න නැවත නැවත මෙනෙහි කරන්න සියවර දහස්වර මෙනෙහි කරන්න. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින් අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං ගුණ අනන්තයි අරහං ගුණ අනන්තයි අරහං ගුණ අනන්තයි. සාදු සාදු සාදු. මෙසේ කියන්න. අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ සිත ගුණවත් අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ සිත බලවත් වේවා අනන්ත බුදු ගුණ අනුහසින් මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදේවා අනන්ත බුදු ගුණ සරණින් ඒ උතුම් නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු. පින්නතුනි, මේ 2026 නව වර්ෂය මහා සංගරුවනටත් විහාරස්ථදායක කාරක පින්වත් සුපින්වත් ඔබ හැම කෙනෙකුටම පුංචි දරුවන් දහම් පාසල් දරුවන් ඇතුළු කොටගත් මේ ගම්වාසී රටවාසී ලෝකවාසී සියලු සත්වගට ස්වාභාවික විපත් ව්‍යසනයන්ගෙන් මිදුණු සෞභාග්‍යමත් නව වර්ෂයක් වේවා. ලෝකයේ හටගන්න යුද කලකෝලාහලයන්ගෙන් තොර සාමකාමී රටක් ලෝකයක් උදා වේවා. ලෝකයේ සියලු මිනිසුන්ගේ සිත්වල තරහ නපුරු අකුසල් සිත් නොවේවා. මුළු ලෝක සත්වයාටම
දැහැමි සිත් උපදීවා මුළු ලෝක සත්වයාටම දැහැමි බවක්ම උපදීවා මුළු ලෝක සත්වයාටම ආශිර්වාදයක්ම වේවා කියන සිතින් අපි පරිත්‍රාණයන් මෙසේ සජ්ජායනා කරමු. විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සම්බ දුක්ඛ විනාශාය පරිත්තං බ්‍රූත මංගලං සම්බ බය විනාශාය පරිත්තං බ්‍රූත මංගලං සම්බ රෝග විනාශාය පරිත්තං බ්‍රූත මංගලං පරිත්තං සවන කාලෝ අයං බදන්තා පරිත්තං සවන කාලෝ අයං බදන්තා පරිත්තං සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වන්ත සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සංකච්ඡ සුනන්තු බාසිතං තස්මාහි මිත්තං කරෝධ මානුසියාපජාය දිවාච රත්තෝච හරන්ති ඒ බලින් තස්මාහිනේ රක්කත යං කිංචි විත්තං ඉදවාහුරං වා සංඝේසු වායං රතනං පනීතං නනෝ සමන්වත්ති ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ඛි khayam viragam amatam panitam yadajjaga sankhya muni samahito natena dhammena samadhi kinchi idam bidamme ratanam panita etena sanchena suvatti yang buddha sendo parivannai sucing samadhimanam samadhinatena samona vijjati dambi damme ratanam etena sanchena suvatti hotu ye pungalandha satampa චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ඒතේසු දින්නානි මහඵලානි ඉදම්පි සංඝේ රතනං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේසුම්පයුන්තා මනසා නික්කාමිනෝ ගෝතම සාසනම් හිතේ පත්තිපත්තා ලද්දා මුදානිම් බුතිම් බුඤ්ජමානායිදම්පි සංඝේ රතනං ඒතේන සච්චේන සුවක්ති හෝතු යතින්ද කීලෝ චතුම්භිවාතේභි අසම්පතම්පියෝ තතෝපමං සත්පුරිසං යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සච්චානි විභාග ගම්බීර
කිංචාපි තේ හොන්තු නතේ භවං අට්ඨමං ආදියන්ති දම්පි සංඝේ ඒතේන සංජේන සුවත්තියෝතු සහ වංශ දංශන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්ඛාය සීලම්බතං වාපි යදන්ති කිංචි චතුහ පායේ ච විප්පමුත්තෝ චචාවිඨානානි අබම්බෝකාතු ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවත්ති කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා අභම්බෝසෝ තස්ස අබම්බතා දිණ්ඩ පදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං ඒතේන සච්චේන සුවත්තියෝතු වනම්ප ගුම්බේ අතා ගිම්මාන මාසේ පඨමස්මින් ගිම්මේ තතූපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන ගාමින් ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති වරෝ වරඤ්ඤෝ වරදෝ වරාරෝ අනුත්තරෝ ධම්ම ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන කීනං පුරාණං නවං නන්ති සම්භවං විරත්ත චිත්ත ආයතිකේ බවස්මින් තේ කීන බීජා නිබ්බන්ති දීරායතායං පදීපෝ ඉදම්පි සංඝේ ඒතේන සච්චේන සුවත්තියෝතු යානීද භූතානි බුම්මානි වායානි වන්තලිංගේ තථාගතං දේව මනුස්ස බුද්ධං නමස්සාම සුවත්තියෝතු යානීද භූතානි බුම්මානි වායානි වන්තලිංගේ තථාගතං දේව මනුස්ස ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි බුම්මානි වායානි වන්තලිංගේ තථාගතං දේව මනුස්ස සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච දුක්ඛාවෝපසමින්තු තේතේන සච්ච වඤ්ඤේන භයාවෝප ඒතේන සච්ච වඤ්ඤේන රෝගාවෝපසමින්තු තේ සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ මාතේ භවන්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත් යක්ඛ භූතානං
පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්දවේ දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. පින්නතුනි, මේ නව වර්ෂයට ආශිර්වාද කරන උතුම් මෙත් සිතින් යුක්තව අප සියලු දෙනාම මේ විහාරස්ථානයේ මහා සංඝ රත්නය මූලිකත්වය තබාගෙන මේ රැස් කරගත් සියලුම කුසලානුභාව බලයන්, පුණ්‍යානුභාව බලයන්, ඥාන වන්දනාමය, ඥානානුස්මය තිමය, බෝධි වන්දනාමය, බුදු ගුණ භාවනාමය සියලු උතුම් උසස් කුසල බල මහිමයන් දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන්ට, සතරවරම් දෙවි රජ දරුවන්ට, මාතෘ දිව්‍ය රාජානන්ට, පොළව මහීකාන්තාවට, ශ්‍රියාකාන්තාවට, අහස වැසි සියලු දේව මණ්ඩලයට, වැස්ස වලාහක දේව මණ්ඩලයට, නාග ලෝකයටම අධිපති මහා කෙළ නාග රාජයන්ට, මණියක්කික නාග රාජයා ප්‍රධාන සියලු නාග රාජවරුන්ට, මුහුදට අධිග්‍රහිත වන මුහුදු මණිමේකලා දෙවඟනට, අසුර ලෝකවල සම්මාදිට්ඨික අසුර රාජවරුන්ට මේ සියලු උසස් උතුම් කුසල බලයන් දැනේවා, පෙනේවා, අරමුණු වේවා, අනුමෝදනා වේවා, දෙවියෝ උතුම් මගඵල නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. මේ කොළොන්නාව අබේසිංහාරාම මේ විහාර භූමියට අධිග්‍රහිත වන යම්තා කල්යාණනීය සම්මාදිට්ඨික අල්පේසාක්‍ය මහේසාක්‍ය දිව්‍ය රාජවරු, බ්‍රහ්ම රාජවරු යම්තාක් වේද ඒ මේ ස්ථානයට අධිග්‍රහිත වන සියලුම දේව මණ්ඩලයටද මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා කියලා පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු තං සදා. මේ මහා භද්‍ර කල්පයේ පස්වන අන්තර් කල්පයේදී මේ තුන් ලෝකයටම දහම් වැසිවස්වන ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වන මේ මොහොතේදීද තුසිත දිව්‍ය ලෝකයේ වැඩ හිඳින සොළසා සංඛ්‍ය කල්පලක්ෂයක් පිරූ පාරමී තෙදගුණ බල මහිමයෙන් සෝභාමත්ව වැඩ සිටින මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට මේ සියලු උතුම් උසස් කුසල් පාරමී පුණ්‍ය සාගරයක් ලෙස අනුමෝදන් කරමි. අනුමෝදනා වෙත්වා කියලා පින් දෙමු. කප්ප සත සවස්සානි සෝලසානි අසංකයේ සම්බරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසු නියතෝ බුද්ධ භාවාය බද්ද කම්පේ ඉදං තිමේ බෝධි සත්තෝ ච මෙත්තේයෝ පුඤ්ඤං මේ අනුමෝදතු. එමෙන්ම අපි නිතරම පුණ්‍යානුමෝදනාවන් කරන සමන්ත කූට පර්වතයට අධිග්‍රහිත වන ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දහම් ශ්‍රවණය කරමින් දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් මාර්ගඵලලාභී වූ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා ඒ සමන්ගිරි හිස ශ්‍රීපාද පද්ම ලාංඡන වහන්සේ නමක් ලබා ගත්තා වූ ඒ උතුම් බුදු සිරිපාද දිවාරය දෙක්කි වඳිමින් අපමණ සදහැ සිතින් වැඩ හිඳින ආර්ය සුමන සමන් දිව්‍ය රාජයන් වහන්සේට මේ උතුම් උදාරතර කුසලානුභාවයන් දැනේවා පෙනේවා අනුමෝදන් වෙත්වා කියන සිතින් පින් දෙමු.
සම්බුද්ධ රාජ උප්වරලංචන සෝබිතම්හි වාසෝ සමන්ත ගිරිමුද්දනි දේව රාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනාබිදානෝ පාලේතු ත්වං සතත සාත හිතාවහන්තෝ. එමෙන්ම අපි සියලු දෙනාම මේ රැස් කරගත්තා වූ සියලුම උසුම් කුතුම් උසස් කුසලානුභාව බල මහිමයන් මේ කුතුම් පින්බිමෙහි මූලිකත්වයගෙන යම් කුතුමෙක් ආදි කර්තෘවරයන් වහන්සේ නමක් ලෙස වැඩ සිට අපවත් වී වදාළසේක්ද ඒ කොස්ගොඩ ධම්මසිරි මහා ස්වාමින් වහන්සේගේ ගුණ ජීවයට මේ උදාරතර උතුම් කුසල් අනුමෝදන් කරමි අනුමෝදනා වෙත්වා කියලා පින් දෙමු. එමෙන්ම ඉන් අනතුරුව මේ උතුම් පින්බිමට මහා ජීවයක් වුණු මාවඩවිල ගුණරතන ලොකු නායක මාහිමිපාණන් වහන්සේට මේ උදාරතර උතුම් කුසල් අනුමෝදනා වෙත්වා කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඔබ හැම කෙනෙකුටම මෙත් සිතින් ආශිර්වාද කරමින් මේ ගමට මේ ඔබ හැම කෙනෙකුටම ඊතාව මෙත් සිතින් යුක්තව අනුශාසනාවන් පවත්වමින් මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්ව වැඩ සිට අපවත් වී වදාළ හක්මන විපුල වංශ මහා ස්වාමීන් වහන්සේට මේ උදාරතර කුසල් අනුමෝදනා වේවා කියලා පින් දෙමු. එමෙන්ම විශාල ශාසනික සේවාවක් සිදු කරන්නට යෙදුණු බොහෝ දෙනෙකුට දහම් මඟ විවර කරන්නට යෙදුණු මේ විහාරස්ථානයට මේ කොළොන්නාව ප්‍රදේශයට මහා ධර්ම සේවාවක් පිටුකොට වදාළ අපවත් වී වදාළ බලපිටියේ නන්දරතන මහා ස්වාමීන් වහන්සේටද මේ උදාරතර උතුම් කුසලානුභාවයන් දැනේවා පෙනේවා අරමුණු වේවා. මේ උතුම් කුසලානුභාවය එතුමන් වහන්සේලාට පැතු උතුම් බෝධියකින් සුවසේ මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු සිතින් පින් දෙමු. එමෙන්ම ගරු කටයුතු මහා සංඝ රත්නයේ නමින්ද මේ දායකත්වයේ නමින්ද යම්තාක් දෙනෙක් මිය පරලොව ගිහින් නැත්නම් ඒ හැම දෙනාටම එමෙන් විශේෂයෙන්ම මේ ආලෝක පූජාවන් සිදු කරන්නට යෙදුණු කොළොන්නාව ශ්‍රී සුගත සමයෝදය දහම් පාසලේ යම්තාක් දෙනෙක් ආචාර මණ්ඩලයේ කටයුතු කරලා මිය පරලොව ගිහින් ඇද්ද ඒ ආචාර්ය මණ්ඩලයටත් ඒ වගේම මේ විහාරස්ථානයේ යම් දායකත්වයක් දරමින් මේ විහාර ඉඩකඩම් මේ බුද්ධ ශාසනයට පූජා කරමින් ඒ අබේසිංහ මැතිණිය ඇතුළු කොටගත් යම්තාක් මූලික දායකකාරක පින්වත් කෙනෙක් මිය පරලොව ගිහින් ඇද්ද ඒ සියලුම දෙනාට මේ උතුම් උසස් කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා සාදු සිතින් පින් දෙමු. ඒ වගේම සෑම පළවෙනිදා දිනකම සම්බුද්ධ පූජාවන් දායකත්වයන් දරන ඉන්ද්‍රාණී හේමලතා මහත්මිය නමින් මිය පරලොව ගිය ස්වාමි පුරුෂයාණන් ඇතුළු කොටගත් සියලුම ඥාතීන්ටත් නිරෝෂා මහත්මිය නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් මේ උතුම් උසස් කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා කියලා පින් දෙමු. අප නමින් මිය ගිය හැමට මේ පින් අනුමෝදන් වේවා. ඒ අය සුගති සංඛ්‍යාත දෙව් මිනිස් සැප ලබමින් මගඵල නිවනින්ම සැනසෙත්වා කියලා පින් දෙමු. පින්නතුනි එමෙන්ම පහුගිය කාලේ ලංකාවට බලපාපු ඒ ස්වභාවික ව්‍යසනයෙන් යම්තාක් අසරණ ජනයා මිය පරලොව ගියාද ඒ සියලු දෙනාටත් මේ පින් සුගති සංඛ්‍යාත දෙව් මිනිස් සැප පිණිස මේ පින් අනුමෝදනා වෙත්වා කියලා පින් දෙමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඉදම් මේ ඥාතිනං
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි ආශිර්වාද කරමු, සෙත් ප්‍රාර්ථනා කරමු. අද විශේෂයෙන්ම 2029 නව වර්ෂය මුළු ලෝක සත්වයාට, ගම්වාසී සියලු ජනයාට පොළොන්නාව අභයසිංහාරාම විහාරයේ සතර පේරුවේ දායකකාරක පින්වත් හැම කෙනාටම ආශිර්වාද කරමින් මේ උතුම් උදාරතර පින්කම සිදු කරන ගරු කටයුතු විහාරාධිපති ඊශ්වර නායක මාහිමිපාණන් වහන්සේට, ඒ වගේම පොඩි ස්වාමීන් වහන්සේට මෙතන නොමැති වුණත් මේ පින්කම ගැන සිය සිතින් දැක බලා අනුමෝදන් වී මේ පින්කමට අපවත් නිරන්තරයෙන් යොමු කරන්නට යෙදුණු අපේ පරම කල්යාණ මිත්‍ර ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේ ඇතුළු කොටගත් මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරමු, සෙත් ප්‍රාර්ථනා කරමු. ඔබට දහමින් අනුශාසනා කරන මේ පින් පුරා ගැනීමට ඔබට පින් කෙතක් බඳුවන පරම කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය ආයුෂයෙන් වැඩෙත්වා, වරණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවන්ගෙන් වැඩේවා. මිසදිටු අඳුරු බලයන්ගෙන් මහා සංඝරත්නය ආරක්ෂා වෙත්වා. මහා සංඝරත්නය සිල් ගුණ පුරාගෙන සමත විදසුන් බවුන් වඩාගෙන පැතූ තුම් බෝධියකින් මගඵල නිවනින් සැනසෙත්වා කියලා සාදු සිතින් පුණ්‍යානුමෝදනා කරමු. එමෙන්ම මේ දායකත්වයන් දරන සදැහැති පින්වත් ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා.